හෙලෝ හැමටම අද ගෙනාවේ The Lord of the Rings ට්‍රියලොජි එකේ ෆිල්ම් රිව් එක. ෆිල්ම් තුනම අධ්‍යක්ෂණය කරන්නේ පීටර් ජැක්සන්, සිනමටෝග්‍රැෆි කරන්නේ ඇන්ඩ්‍රූ ලෙස්නි, ප්‍රොඩක්ෂන් සහ ඩිස්ට්‍රිබියුට් කරන්නේ විග්නට් ෆිල්ම් සහ නිව්ලෑන්ඩ් ෆිල්ම්ස් එකතු වෙලා. අපි නම් ෆිල්ම් තුන ගැන වෙන වෙනම කතා කරමු. මුලින්ම ට්‍රියලොජි එකේ පළවෙනි ෆිල්ම් එක The Fellowship of the Ring. මේක රිලීස් වුණේ 2001 දී. බජට් එක ඇමරිකන් ඩොලර් මිලියන 93යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකන් ඩොලර් මිලියන 887.4යි. මේ ඉන්නේ ෆිල්ම් එකේ කාස්ට් එක. ෆිල්ම් එක ගැන කතා කළොත් මේ මුල් ෆිල්ම් එකේ තියෙන පොඩ්ඩක් කැරක්ටර් ඉන්ට්‍රොඩියුස්මන්ට් එකක් තියෙන. කැරක්ටර්ස් ටික ඉන්ට්‍රොඩියුස් කරන එකක් තියෙන්නේ. ෆ්‍රෝඩෝ, ග්‍රැන්ඩෝල්ෆ්, ඇරග්‍රොන්, ලෙගොලාස්, සෑම්, සරුමාන්, ඒ වගේ අර මේන් කැරක්ටර්ස් ටික ඉන්ට්‍රොඩියුස් කරන ඒගොල්ලන් කැරක්ටරිස්ටික් මොනවාද? ඒ වගේ සීන් ටික තමයි පළවෙනි එකේ තින්නේ. සුපිරි ස්ටෝරි ටෙලිං, සිනෝග්‍රැෆිත් සුපිරි, මියුසික් එකත් මරු. මේක ඉන්නවනේ මේ කැරක්ටර් එකක් ගොලම් කියලා. ඒ ගොලම්ගේ චරිතය හරියටම කේට කරලා තියෙනවා, ලස්සනයි. ඇත්තම ක්‍රීචර් එකක් වගේ පේන්නම හදලා තියෙනවා. ඒක මරු. මම එච්චර එක්ස්පෙක්ට් කළේ නෑ 2001 ආව ෆිල්ම් එකකින්. විෂුවල් එෆෙක්ට් ටිකත් මරු. ඒ කියන්නේ සිනමටෝග්‍රැෆි කරද්දී අර කැමරාව බර්ඩ්ස් අයි view එකෙන් බලද්දී අර තියෙන අර වටේ කරකවන බර්ඩ්ස් අයි view එකෙන් පෙන්වන්න පොඩ්ඩක් එන්වයරන්මන්ට් එක ඒ වගේ පොඩි විෂුවල් එෆෙක්ට් එහෙම දාලා තියෙනවා. පට්ට. The Fellowship of the Ring ෆිල්ම් එකට මගේ රේටින් එක 10න් 7ක් වගේ දෙන්නේ. මේ ෆිල්ම් එක ඔස්කා සම්මාන 4ක් දෙන්නලා තියෙන්නේ. මම ඒ ගැන මෙන්ෂන් කරන්නේ ඇයි කියලා ඔයාලට ඉස්සරහට තේරෙයි. දැන් කතා කරමු ඊළඟ ෆිල්ම් එක ගැන. The Lord of the Rings The Two Towers. මේක රිලීස් වෙන්නේ 2002 දී. ෆිල්ම් බජට් එක ඇමරිකන් ඩොලර් මිලියන 94යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකන් ඩොලර් මිලියන 951.6යි. මේකෙත් ඉන්නේ එකම කාස්ට් එක ප්ලස් බර්නාඩ් හිල් එකතු වෙනවා. තියෝඩන්ට රඟපාන්න. එයා ඊට පස්සේ කාල් අර්බන් එකතු වෙනවා. කාල් අර්බන් මේකේ රඟපෑවා කියලා මම මේක දැන් අද තමයි දැනගත්තේ මේක දෙවෙනි පාට බලද්දි. ෆිල්ම් එක ගැන කිව්වොත් කලින් එක වගේම ස්ටෝරි ටෙලිං මරු, සිනමටෝග්‍රැෆිත් හොඳයි, මියුසික් එකත් මරු. මේකනේ මේ ෆිල්ම් එක නිකන් හදලා තින්නේ නිකන් ත්‍රිලොජි එකේ පළවෙනි ෆිල්ම් එකයි අන්තිම ෆිල්ම් එකයි එකතු කරන්න වගේ. අන්න එහෙම එකකට හදලා තියෙනවා. ෆිල් අප් කරන්න නිකන් ස්පේස් එක ෆිල් අප් කරන්න වගේ හදලා තියෙනවා මට තේරුණේ. මේ ෆිල්ම් එකේ හැබැයි ඒක ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒක ෆයිට් එකක් තියෙනවා මරු එක. ඒක බලන් ඉන්න ආසයි ඒ සීන් එක. ඒ වගේ සීන් කීපයක්ම තියෙනවා ෆිල්ම් එක ඇතුලේ. හැබැයි පළවෙනි එක තරම් නැහැ. පළවෙනි එක පොඩ්ඩක් හොඳයි මේකට වැඩිය. මේකට දෙන්න පුළුවන් රේටින් එක 10න් 6ක් වගේ. මේකට ඔස්කා සම්මාන 2ක් හම්බුණා. මේ ෆිල්ම් තුනේම අර විෂුවල් ඉෆෙක්ට්ස් සුපිරියට පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ ඒගොල්ලන් කාලෙත් තිබ්බ තාක්ෂණයත් එක්ක මීට එක්ස්පෙක්ට් කරන්න අමාරුයි. හැබැයි තියෙන උපරිමයෙන් කරලා දෙනවා. සුපිරි මාන්සලා කරලා දෙනවා මේ අර සම්පූර්ණ කම්පියුටර් ජෙනරේටඩ් කැරක්ටර්ස් ඉන්න ගොලම් ද ට්‍රේ බියර්ඩ් කියලා අලුතෙන් කැරක්ටර්ස් කීපයක් එකතු වුණා. මූවමන්ට් එකම අර නැචරල් විදිහට අරගෙන තිබ්බා පට්ට. ආයෙ මෙන්ෂන් කරන්න ඕනේ මේක 2001 2002 2003 මේ කාලෙත් තමයි මේක හදන්නේ. ඒ කියන්නේ ඊට කලින් තමයි අනිවාර්යයෙන්ම මේක ප්‍රොඩක්ෂන් වෙන්නේ නැත්තේ. ඉතින් ඒ කාලේ මේ වගේ අර ලස්සන ක්වොලිටි ෆිල්ම් එකක් ගන්න පුළුවන් කියන්නේ පට්ට. හොඳ ටැලන්ටඩ් සෙට් එකක් තුල තමයි හදලා තියෙන ෆිල්ම් ටික. දැන් කතා කරමු ත්‍රිලොජි එකේ අන්තිම ෆිල්ම් එක The Lord of the Ring The Return of the King. මේක රිලීස් වෙන්නේ 2003 දී. බජට් එක ඇමරිකන් ඩොලර් මිලියන 94යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකන් ඩොලර් බිලියන 1.15යි. සේම් ඩිරෙක්ටර්, සේම් ප්‍රොඩක්ෂන්. මේක මෙන්ෂන් කරන එක පැය 4ක් දිගයි. කිසිම ලෝභකමක් නැතුව අර ස්ටෝරි එක ලියපු ස්ටෝරි එක අනිවාර්යයෙන් මේ විදිහට දෙන්න ඕන කියලා හිතලා ඩිරෙක්ටර් ගත්ත තීරණයක් හින්දා මේක අර ලස්සන අර දිග කළොත් කට්ටිය බලන්න ගන්න එහෙම හිතන්න නැතුව හරියටම දීලා තිනවා. මේ ෆිල්ම් ත්‍රිලොජි එකම පළවෙනි එක පැය 3ක් දිගයි, දෙවෙනි එක පැය 3ක් දිගයි, මේක පැය 4ක් දිගයි. මේ ෆිල්ම් එක ගැන කතා කළොත් කලින් ෆිල්ම් වගේමයි. හැබැයි ඊට පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මොකද ක්වොලිටි අර මේ කට්ටිය දැන් එක්ස්පීරියන්ස් එක්ක මහන්සි වෙලා කරද්දී අර ඊළඟට කරන ඊට හොඳට කරනවනේ. අන්න ඒකෙන් ඊට පොඩ්ඩක් හොඳ ක්වොලිටි ඇනිමේෂන්ස්, ක්වොලිටි විෂුවල් ඉෆෙක්ට්ස්, මියුසික් ස්කෝර් එක, සිනමටෝග්‍රැෆි ඒ ඔක්කොම ඉම්ප්‍රූව් වෙලා තියෙනවා මේ ෆිල්ම් එකේ. පට්ට බැටල් සීන් එහෙම පට්ට. කලින් තියෙන වගේ පොඩි අඩුපාඩු තිබ්බනම් ඒවා ටික හදලා සුපිරිටම හදලා තිබ්බා තුන්වෙනි ෆිල්ම් එක. ඉන්ඩිවිජුවල් කැරක්ටර් පර්ෆෝමන්ස් පට්ට. මම දැක්ක එක කැරක්ටර්ස් කීපයක් අරගෙන බෝරින් චරිත එකම රඟපාන එක තිබ්බා. එහෙම නැතුව ඒ දේ ගැන බලන්න නැතුව ඉතුරු කැරක්ටර්ස් බහුතරය සුපිරිටම කරලා තිබ්බා. හැම කැරක්ටර් එකේම ස්ටෝරි එක සහ ඉමෝෂන්ස් වෙනස්. මේ ෆිල්ම් එකට මගේ රේටින් එක 10න් 8යි. ඔන්න මේක තමයි ඔස්කා සම්මානවල මම කලින් මෙන්ෂන් කරගෙන ආවේ ඔස්කා සම්මාන ටික. මේ ෆිල්ම් එක ඔස්කා සම්මාන 11කට නොමිනේට් වෙලා
ඒ 11ම වින් කරනවා. අනික් ෆිල්ම් එක මේගොල්ලෝ දා එෆෙක්ට් එක හින්දා තමයි මේක මං හිතන්නේ අනිවාර්යයෙන් හම්බෙලා ඇත්තේ. ඕනට වඩා කියන්න ඕනේ නේ ගැන. මේක බලපු නැති කට්ටිය ඉන්නම් බලන්න. මේක බලලා ඉන්න කට්ටිය ඉන්නවා නම් මේ බැලුවා කියලා නිකන් ඉන්න එපා. ආපහු බලන්න. අද මේ එන අලුත් ෆිල්ම් එක බලද්දි සුපිරි. So that's it. තවත් මූවි රිවිව් එකකින් ආපහු හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.